හායි මතකද මේ ළඟදී සස්තජන් සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරා. ඔව් අර මගෙන් ප්‍රශ්න දෙකක් ඇහුවේ. ඒ අහපු දෙවෙනි ප්‍රශ්නෙත් එක්ක මම ඇත්තටම හිතුවට වඩා සංවේදී වුණා. එදා මම තීරණය කළා මගේ අම්මයි තාත්තයි ගැන මම මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. මං අම්මිත් එක්ක වැඩිපුර කාලයක් ගත කළාට තාත්තිත් එක්ක ඉන්න තියෙන කාලය හරිම අඩුයි. ඉතින් මම හිතුවා තාත්ති වයසට යන විදිය වෙනස් කරන්න පටන් ගන්න. අපේ තාත්ති තාමත් බිසි. අපේ වැඩ, බබාලගේ වැඩ, එයාගේ වැඩ, ඒකත් එක්ක එයාගේ මතක ශක්තිය, මොලේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යන එක හරිම වැදගත්. අපේ තාත්ති හරිම කැමති එයාගේ පරණ ෆිල්ම්ස් ගැන අපිත් එක්ක කතා කරන්න. ඉතින් මං හිතුවා එයාගේ මතක ශක්තිය වැඩි කරන පොඩි ෆන් ඇක්ටිවිටි එකක් කරන්න. එයාගේම ෆිල්ම්ස් වලින් ඔන්න මේක තමයි තාත්ති ඇක්ටිවිටි එක. මම තාත්තිගේ ඒ කාලේ කරපු ෆිල්ම්ස් 5ක නම් කියනවා. හරිද? තාත්ති කියන්න ඕනේ ඒ ෆිල්ම් එක රිලීස් වුණ අවුරුද්දයි ඒකේ හිටපු ප්‍රධාන නළු නිළියන් 3 දෙනෙක්වයි. පළවෙනි ෆිල්ම් එක පෙරලි කාරයෝ. පෙරලි කාරයෝ 1986 අප්‍රේල් 24 තමයි රිලීස් වුණේ. ඒක ප්‍රධාන චරිතය විජය කුමාරතුංග දිත්ත චරිතය ඩබල් ඇක්ටිං. නිලිය ඉන්දියානු නිලියක් හාතිම් පිරේසාති රංගපෑවේ තනුජ. කාජල්ගේ අම්මා. එයා තමයි ප්‍රධාන නිලිය. ටෙනිසන් කුරේ කොස්තා බන්දු සමරසිංහ. දෙවැනි එක අපාය තප්පර 84000ක්. ඒක ඉතින් අම්මනේ නිෂ්පාදනය කරේ. ගාමිණී අංකල් තමයි යම රජුට රැඩ් කරන්නේ. ටෙනිසන් කුරේ රංජන් රාමනායක තමයි ඒක ලේකම්ලා දෙන්න. මාල්නි ෆොන්සේක තමයි ඒකේ නිලිය. අවුරුද්ද 1997. හරි. තුන්වෙනි එක පාරාදීසය. පාරාදීසයේ ලකිඩා සංකල් එක්ක මාල්නි ෆොන්සේක. ඒක වෙන්නේ 1991. හරියටම හරි. ඊළඟ එක දෙමෝදර පාලම. දෙමෝදර පාලම කියන්නේ ඒක පෙන්වුවේ 1997. නළු නිළියන්? නළු නිළියන් ගාමිණී අංකල් තමයි ඒකේ ඇක්ට් කරන්නේ ප්‍රධාන චරිතය. ඊළඟට ටෙනිසන් කුරේ ලක්ෂ්මන් මෙන්ඩිස්. හරි. ඊළඟ එක මං ආසම ෆිල්ම් එක. කොලම්පූර්. ඒක වෙන්නේ 1999. හරියටම. බන්දු සමරසිංහ ටෙනිසන් කුරේ තමයි ප්‍රධාන චරිතය. ඊට අමතරව ටෝනි රණසිංහ, රෙඩි සිල්වා, සුනිල් හෙට්ටිආරච්චි වගේ ගොඩාක් කට්ටිය ටෙනිසන් කුරේ චරිත 7ක් කරන එක ෆ්‍රේම් එකේ 5 දෙනෙක් පේනවා ටෙනිසන් කුරේ 5 දෙනෙක්. අන්තිම එක ඔන්න බබෝ. ඔන්න බබෝ. මෙන්න බබෝ. ඒකේ හිටියේ කවුද? සංගීත වීරරත්න, විමල් ගෝරත කොස්සා, ජානකී විජේරත්න, ඩොන් ගයි, රොනි ලීච්. අවුරුද්ද 2002. හරියටම කිව්වා. අංක පළවෙනි ඩිජිටල් ෆිල්ම් එක. අපේ තාත්තා ඔක්කොම ප්‍රශ්න වලට හරියටම උත්තර දුන්නා. මම තාත්තිත් එක්ක ගොඩාක් විනෝද වුණා. එයාව සුවපත්ව තියාගන්න වැදගත් ක්‍රියාකාරකමක් කරන්න තමයි මට ඕන උනේ. ඒ වගේම නිවැරදි පෝෂණ රටාවක් තුළින් මතක ශක්තිය වගේම ක්‍රියාශීලී බව, ප්‍රතිශක්තිය කියන 3 ගුණයම හොඳින් රැකගන්න උදව් කරලා අපේ දෙමව්පියන් වයසට යන විදිය වෙනස් කරන්න අපි හැමෝටම පුළුවන්. සස්තජන් මග හරින්න බැරි ගුණයක්. සුවපත් මව්පිය පරපුරක්.